මුණගස්සපු කළමනාකරුවන්ට ක්‍රීඩකයන්ට අපිව දිරිගන්නපු ප්‍රේක්ෂකයන්ට ස්තුතියි. මේ සැහැල්ලු පන්දුව නිසාමයි මේ හැමදේම ලැබුණේ. මම ලැබුණු මේ සැහැල්ලු පන්දුවට අපි හැමදාමත් ආදරේ ඉස්සහ අපි හැමදාමත් කියන දෙයක්. මේ සැහැල්ලු පන්දුවේ අපිට ෆේවරිට් කිසිම කෙනෙකු නැහැ. අනාතීතය තුළ ක්‍රඩා කරන විට මේ වසර ඉතුර තල්දුව ශාරා ක්‍රඩකයන් එළඹෙන 28 වෙනි දින ගමන් කිරීමට බලාපොරොත්තු වෙන සිටිනගම චින්තකටත් මා සුභාසිසන ඉක්ුතු කරනවා මෙවර ඩුබායි රාජ්‍යයට මා හිතන්නේ මෙවර 28 වෙනි දින තරඟ මාලාවකට සම්බන්ධ වීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා. ඒ වගේම නිල්වල්පොළ විනිශ්චයගේ වෙනුවෙන් වන්නට පුළුවන් චමෝට අංක 3 ස්ථානයේ ඔහු ක්‍රීඩා කර තිබෙනවා. ඕනෑතරම් ආයවර හොඳ පන්දුවක් ලෝ බවුන්ස් එකක් සහිත පන්දුවක් ශෂි ඔබ දකින්නට ඇති. තරම පහතින් පැමිණියා පන්දුව තනතිරේ වැඩි. මා දැක්කා බොහෝ පන්දයවන් නම් තෙතවයිනර්ස් කණ්ඩායමෙනිත ක්‍රීඩකයා විටින් විට ප්‍රබල කණ්ඩායම වලට තමන්ගේ දායකත්වය එකතු කරන එක අද දිනේදී දේවාල කන්ද සුපර් ස්ට්‍රයිකර් තිබෙනවා චින්තක. ඒ වගේම සබරගමුව ලයන්ස් නායකවරයා හැකියදා ඉපදින් පැමිණෙන හොඳ පන්දුවක් ඉතාමත් හොඳ පන්දුවක් අසංක ප්‍රේමරත්න ප්‍රමුඛ කොට්ටාව වෙලිගන්ස් ක්‍රඩකයන්ට නොහිතපු අභියෝගයක් දැන් ශෂි පැමිණෙමින් තිබෙන්නේ. ඔබ විශ්වාස කරනවා නම් තවමත් ලකුණු සටහන ක්‍රියාත්මක වී නැහැ කොට්ටාව වෙලිගන්ස්. ප්‍රථම පන්දුවාරයේ පන්දු 4ක් අවසන් වදී තිබෙන්නේ ශෂිමා හැමදාමත් කියන කාරණයක්. මුරලි ක්‍රීඩා කරද්දී මුරලිගේ සෙවණැල්ලට රංගන හේරත් යට වුණා. රංගන හේරත් නැමැතිවම සෙවණැල්ලකට යට වී සිටින ක්‍රීඩකයෙක්. ඔහුගේ මීට වඩා වැඩ ගන්නට පුළුවන් ක්‍රීඩකයෙක්. ඒවර පිටින්නට තරමක් ඈතින් පන්දුව ක්‍රියාත්මක කළේ. හොඳ පන්දුවක් නිලකුණු පන්දුවාරයක් ඔබ විශ්වාස කරනවා නම් ශෂි පඩුළු දෙකක් දැවී ගිය කොට්ටාව වෙලිගන්ස් කිසිදු ලකුණක් ලබා නොගත් පන්දුවාරයක් අවසන් කරේ දිල්ෂාන්. වාරී ප්‍රථම පන්දුව පිළිගන්නට. ප්‍රභා සුරෝච්චන දකුණත් පිතිකරුවා අපේ කඩාලොලීත වදනේ ඔය ඉදිරියේ පාන්දුව යොමු කරන්නේ ඊටමත් හොඳ පාන්දුවක් මේ කඩාලොලීත වදනේ ශාතක පාන්දුවක් යොමු කරේ දේවාල කන්ද සුපර් ආලොලීත වදනේ ප්‍රභා සුරෝච්චන නාරායන් පිට ශක්ති උමාගම එක්සත් වගේම ශ්‍රී ලංකාවේ ප්‍රබල කණ්ඩායම රාෂ්ට්‍රීය නියෝජනය කරපු ක්‍රීඩකයෙක් ඒ අතර වාරයේ පාන්දුව පාරෙල්ල කරමින් ලකුණු අයක් එකතු කර ගන්නවා අඩි මෙඩ්වෙගත් කලාපේ. ඒ ලකුණු අය සමගම දැන් ලකුණු සංඛ්‍යාව ලකුණු 6යි ශෂි. පන්දු 7කට පසුව කොට්ටාව වෙලිගන්ස් ලකුණු සටහන්. මේ විශ්වාස කරන්නට බැරි දෙයක්. කොට්ටාව වෙලිගන්ස් මේ තත්ත්වය බලාපොරොත්තු වුණේ නැහැ. පැහැදිලි කරනවා නිවැරදි ගමන් මගේ දැන් පන්දු යවි යුතුයි සුලෝචන ඉදිරියේ. කෙටි පන්දුවක් ලබා දුන්නේ පිටින්නට තරමක් එපිටින් පන්දුව. ඉවරත් මේ ඔබ දකින්න නිල් වල්පොළ විශ්වකාරවරයා තීරණය කළා වයිට් පන්දුවක් ඇඩි දෙම ලකුණක් සමග මුල් ලකුණු සංඛ්‍යාව ඒ කාර්ය මණ්ඩලයට අපි විශේෂයෙන් මතක් කර යුතුයි. දකුණු තින් මාධවේග පාන්දු යවනා ප්‍රභා සුරෝච්චන ඉදිරියේ පාන්දුවක් යොමු කරේ. එවර ෂොට් බැක් පොඩි ස්කාලික් දිස්සේ පාන්දුව ගමන් කරන්නේ පාන්දු ලකුණක් එඩේට නිල් වල්පොළ විනිශ්චයකාරතුමන් සටහන් තබන විට අතිරේක ලකුණක් එකතු වෙනවා චින්තක. එම ලකුණු කෙනෙකු හෝ කණ්ඩායමක් පැත්තට බැහැර කරන්නට බෑ. ඕනෑම කණ්ඩායමක් මේ ක්‍රීඩාවේ ඕනෑම මොහොතක අවදි වන්නට පුළුවන්. එවරත් වයිට් පන්දුවක් අතිරේක ලකුණක් ලකුණු සටහනට එකතු වුණා. ඒ ලකුණ සමගම දැන් ලබා ගන්නවා නම් විශ්වාස කරන සටනක් දෙන්නට පුළුවන් එලිගන්ස් පන්දු බලෑනිය සමග. ලකුණු 28ක 29 කෙලක්යක් ලබා දුනොත් නිසක වශයෙන්ම දේවාල කන්ද සුපර් ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයන්ට අභියෝගයක් වීමට ඉඩකඩ තිබෙනවා. අතර වාරයේ තුල පිටේ සුමටම කොටස භාවිතා කළා මේ දකුණත්. වෙදකරු ආයවර හරහා පහරකට උත්සාහ කරේ බලමු පිත්තේද පාදේද කියලා ලකුණක් කරලා ප්‍රතිමාරු කරගන්නේ නැහැ. මුල් අවස්ථාවේදී කෝදාගොඩගේ කැමැත්තක් තිබුණත් සුලෝචන කෝදාගොඩව හරවා යවුවා. නැහැ කෝදාගොඩ එතන ලකුණක් නැහැ. අවදානමකට මේ මොහොත වෙලාව නොවේ. ඒ නිසා විශ්වාස කරන අතිශයම වැදගත් පන්දුවාරයක්. මේ පන්දුවාරයේදී ලකුණු 15කට එහා කොට්ටාව ලබා ගතහොත් මම විශ්වාස කරනවා එතන සම බිඳුවක පාක වේගයක් රඳවා කරන සිටින චින්තක මේ වෙනකොට මේ පාන්දුව දෙකක් නිමා වෙනකොට මයිතන්නේ තුන්වන පාන්දුවරේ මුල්ම පාන්දුවට එක් ලකුණක් ලබා ගන්නවා ප්‍රභා සුලෝචන. ඒ ලකුණ සමගම ලකුණු 16යි. තාමත් මේ ඉදිරි පෙළේ සිටින කොට්ටාව එලිගන්ස් ක්‍රීඩක සංසනීයයි. තාමත් ප්‍රශංසනීය සටනක නිරත වෙමින් සිටින කොට්ටාව එලිගන්ස් දැන් වර්ගීකරණයන් වල නෑ. ඔවුන් ඉවත් වුණා. හැබැයි කණ්ඩායම් දෙක ගන ගත් කල අතීත දස්කම් තැන ගත් කල හසයි පොළවයි වගේ. හැබැයි තිබෙනවා මේ දිවුරුම් පිටිය ක්‍රඩා පිටිය තුල දිවෙනවා රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන්. ඊළඟ පන්දුව පිටින්නට සෑහෙන්නේ නැත වැඩිය විශාල වයිට් පන්දුවක් ශෂි. එම අතිරේක ලකුණත් සමගම දැන් මුල් එකක් දවාගෙන ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට අභියෝගය පෙරලා එල්ල කරනවා. සමගම දෙවන පන්දුවරේ යම්කිසි පිබිලීමක් ඇති කරා. තුන්වන පන්දුවරේ තුල මෙවර නාලින් කෝදාගොඩ පන්දු පාර එල්ල කරනවා. ඩි බින්ට්විකට එලින්
ලකුණු 6ක් එකතු කර ගන්නවා. ඒ ලකුණු 6 සමග කියන පිතිකරුවා පැහැදිලිවම සෙවනැල්ලකට යට වී තිබෙනීම හැමදාමත් කියනවා. ඔහුගෙන් සෑහෙන වැඩ ගන්නට පුළුවන්. අසංක ප්‍රේමරත්න මේ කාරණේ දන්නවා. මේ ක්‍රීඩකයා බොහෝ දුරට ක්‍රීඩා කරන්නේ අංක 4 හෝ අංක 5. ඔහුව කලාතුරකින් තමයි ඔහු ආරම්භක පිතිකරුවෙකු වැඩි භාවිතා කරන්නේ නුවන් කෝදාගොඩ සිටි සප්පමණයි ප්‍රකාශ කරන්නේ. ඔහුව ආරම්භක පිතිකරුවාගේ භූමිකාවට පවා ගැළපෙන ක්‍රීඩකයෙක්. ඔහුගේ තියුණු S2ක් උකුසු S2ක් සහිත පිතිකරුවා වැරෙන් පහරක් කෙල කරන අයවරත් තියලින් පන්දුව නතර කර ගැනීමට හැකියාවක් ලැබෙයිද බලමු. ලකුණු 6යි නිල් වල්පොල විශ්කාරවරයා තීරණය කරනවා ලකුණු 6ක් හැටියට. එම ලකුණු 6 සමග දැන් මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ නැංවී තිබෙනවා. ලකුණු 31ක් හැටියට නලින් කෝදාගොඩ ගරාගෙන වැටුණුයි. සමගම නලින් කෝදාගොඩ ක්‍රීඩා පිටියේ නිවත් වුණා. පන්දු වාර දෙකකුත් පන්දු 4ක් අවසන් වදී කොට්ටාවේ ලිගන්ස් කණ්ඩායම ලකුණු 31යි දවසන් පන්දුව පිළිගන්නට. කෙටි පන්දුවක් ලැබුණේ ඉහළින් පහරක් කෙල කරනවා ලකුණු 6යි. සමීර චානුක තමා මුහුණ දුන් ප්‍රථම පන්දුවටම ලකුණු 6ක්. ශෂි ඔබට මතක ඇති ගෙවිගේ මාස කිහිපය දෙස අවධානය යොමු කරන විට ප්‍රථම ඉනිමේ අවසන් පන්දුවට එල්ල කළ 6 පහර බොහෝ තැන්වලදී තරගයක වෙනසක් ඇති කරන තත්ත්වයක් ඇති වුණා. ඒ අපි දැක්කා පරිදි තරමක් දුරකට ඉස්මතු වුණා. හැබැයි ඔන්න අවතක්සේරු කරන්න බෑ. ලකුණු 38 වුණත් ලබාගත නොහැකියයි අපිට සටහන් කරන්න බෑ. දේවාල අභියෝගයේ චාගැනීමට ඉඩකඩ ලැබෙයිද කියලා ආරම්භක පිතිකරුවන් යොගලේ දැන් කඩා පිටියට පෘෂ්ඨ වෙනවා. ආරම්භක පිතිකරුවන් යුගලේ දේවාලකන්ද සුපර් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගලේ කඩා පිටියට එදා මම ටිරාන්ගේ ෆෑන් කෙනෙකුණා. මම ටිරාන්ට සෑහෙන ආදරය කළා. අද ටිරාන්ගේ කටින්ම කියනවා ඔහු මගේ ප්‍රේක්ෂකයෙකු බව. මට ඒක පෞද්ගලිකව සතුටුයි. ස්තුතියි ටිරාන් අකුරැස්ස. ඔහු මට පෞද්ගලිකව ඔහුගේ ජීවිතේ වැඩිපුරම ආදරය කරන විස්තර විචාරකයා යයි පැවසීම පෞද්ගලිකව නිහතමානී ආඩම්බරයක් තිබෙනවා. මොකද කලක් මා ඔහුගේ ප්‍රේක්ෂකයෙක්. අදටත් මා කැමතිම ඩ්‍රම්ස් වාදක ශිල්පියා. තුළ 1 ලකුණක් ලබා දුන්නේ දෙවන පන්දුව. සාර්ථක පන්දුවක් තරමක් පාතිම පන්දුව යොමු කරේ. තුන්වන පන්දුවට පන්දුව පාර ඉල්ල කරනවා. මෙවර ලෙෆ්ට් ටොප් ට්‍රයි පන්දුව පාර ලානා ෆියලෙන් ලකුණු 6යි. චින්තක දේවාලකන්ද සුපර් ස්ට්‍රයිකර්ස් දකුණත් පිතිකරුවා ලකුණු 6කින් ඉනිම ආරම්භ කරන ආකාරයක් පේන්න තිබෙන්නේ. සභාගන තරමක් ඉදිරියෙන් සිටින්නේ චින්තක දේවාලකන්ද සුපර් ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයන්. මෙවර පන්දු පාර ඉල්ල කරනවා. ඊතරම් සාර්ථක නැහැ. 1 ලකුණයි දෙවන ලකුණුත් වේගෙන් පැතිමාරු කර ගන්නවා. තවත් ආසන්න අවස්ථාවක් බලමු. නිල් වල්පොල විශ්කාරවරයාගේ නොසෙල්වෙන දබරගිල්ල තවමත් නොසෙල්මන්ව තිබෙනවා. ශෂි දබරගිල්ල කතා කරේ තන් පන්දුව තුලයි අපරැඳී සිටින්නේ. තිබෙනවා අවදි විකට් ආකාරයෙන්. හොඳ පන්දුව අද බලමු. ඉවර පිටේ ඉන්නේ තරමක් එපිටින් තරමක් ඔබ දකින්නට ඇති ශෂි. ඔහු තමන්ගේ මාපට ගිල්ල සහ විශේෂම දබරගිල්ල භාවිතා කරනවා. ඔහුට තිබෙනවා කටර් පන්දුවක්. පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. දෙසැම්බර් 7 වෙනි දින ඒ දිවා රාත්‍රී තරඟ මාලාවක් හැටියට මා හිතන්නේ පැවැත්වීමට සංවිධායක මඩුල කටයුතු යොදා තිබෙන්නේ. අපූර්ව තරඟ මාලාවට සියලුම සල්ල පාත මිතුරන්ට ආරාධනා කරනවා මේ තරඟේ වනවා රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් ඊළඟ පන්දුව යොමු කරන්නට. හොඳ පන්දුවක් ඉවර. ඉතාමත් හොඳ පන්දුවක්. පන්දුව ඇදියනවා මිඩෝන් කලාපයේ දෙසට. ලොන් ඕන්ලි සිටි චමොත්සි රත්නායක මිඩෝන් කලාපයට ඉදිරියට පැමිණ පන්දුව නතර කරගනිදී තවත් ඒ තරමට ඔහු තමයි මේ ගේම් එක චේන්ජ් කළේ. ගාන්දිස්සක මේවරත් පන්දුවක් යොමු කරන්නේ නීති විරෝධී පන්දුවක් හැටියට විනිශ්චයකාරතුමාන් අනිල් වල්පොල විනිශ්චයකාරතුමාන් සටහන් තබන විට අතිරේක ලකුණක් එකතු වෙනවා. පේකඩාල මේ තරගමාලාව බොහොම ආසාවෙන් නරඹමින් සිටි අප ආදරය කරන ආදරණීය චරිතයක්. හොඳ පන්දුවක් ගයාන් දිස්නක අධිකාරියෙන් හොඳ පන්දුවක් යොමු කර දුන්නේ. දැන් ඔහුට වයස අවුරුදු 40ටත් වැඩි. ගයාන් දිස්නක අධිකාරියෙන් දක්ෂ ක්‍රීඩකයා කණ්ඩායමක් ක්‍රීඩා කරන්න පුළුවන්. ඒ වගේම යලිත් මතක් කරනවා පෙර නැති වූ යතුර යම් කිසි කෙනෙකු අහුලා ගතොත් ගෙන විත් බාර දෙන්න. මොකද තීරෝධ රථය පණ ගන්නට නම් ශෂියේ යතුර අවශ්‍යමයි. යතුරක් හමුවට ගෙන විත් බාර දෙන ලෙස දිනේ විශේෂයෙන් චින්තක විශාල පාරවල් කිහිපයක් අවශ්‍ය වෙයි තිබෙනවා. මේ තරඟ මාලාව තුළ ඉදිරි බලාපොරොත්තුවක් තබා ගැනීමට ලෙෆ්ට් ටොන්රයි පාදෝ පාර ලානා නියලෙන් ලකුණු 6යි පේකඩාලෝලේ තවදනේ ලකුණු සමගම මුළු ලකුණු සංඛ්‍යාව දැන් ලකුණු 18ක් හැටියට වැඩි කරගෙන තිබෙන්නේ. තල්දුව දිවා රාත්‍රී තරඟම ඔබ කියවම එන්න දැන් මුල් ලකුණු සංඛ්‍යාව ලකුණු 18යි ගාන 32 දිව්‍යනවා රයිට් ආම් ඕවර් ද විකට් ආකාරයෙන් අලිත් පන්දුවක් ගන්න හොඳ පන්දුවක් ඉවර ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් එල්ල කරනවා ලෝනෝ අතරින්
ප්‍රභාත් සුලෝචන පැමිණ පන්දුව නතර කරගනිද්දී එක ලකුණක් පමණයි ලකුණු සටහනට එකතු වුණේ. මේ ලකුණ සමගම මුල් ලකුණු සංඛ්‍යාව ඉහළ නැගීමට වුණා. ඉතිහාසයේ මා පෞද්ගලිකව ප්‍රථම වතාවට සිංහලයන් හැටියට අපිට පුරුදුයි දෙයක් පෙරදුනහම ඔළුවේ අත් දෙක ගහගන්න එක. හැබැයි සුදු ජාතිකයෙක් කල්කට යිඩන් ගාඩන් ක්‍රඩා පිටිය තුළ සුවිශිෂ්‍ය ඉනිමදියත් කරේ ඒ දකුණත් පිතිකාරෝ අපි බලමු සමෝෂී රත්නායක ඉදිරියේ මේ දේවාලකන්ද සුපර් ස්ට්‍රයිකර් දකුණත් පිතිකාරුවාට එවන් වූ දස්කමක් පෙන්නුම් කිරීමට දිවුරු සමෝෂී රත්නායක රයිට් ආම් රවුන්ඩ් විකට් ආකාරයෙන් නිල්වල්පොළ විනිශ්චයකාරතුමාන් පසුකරමි පාන්දුවක් යොමු කරනවා සමග පාන්දුව පාර ලාන අපදේශින් ගමන් කරන්නේ එක් ලකුණයි පෙක්කඩාලොලේ තවදනේ ඒ ලකුණ සමගම දැම්මු ලූලු අත පහරවල් එල්ල කළ යුතුයි තරගය ජයග්‍රහණය කරනවා නම් පහරක් කෙල කරන අයවර ලකුණු 6යි නතර කර ගැනීමට හැකියාවක් නැහැ. දැන් පන්දු 2යි ලකුණු 12යි. චමෝත් පැහැදිලිවම දන්නවා මේ පන්දුවටත් පෙරදීම සිදු වුණොත් වැරෙන් පහරකට උත්සාහ කළා නමුත් ඉවර සාර්ථක නැහැ. පිට පරේමින් පන්දුව කඩු ලකින්න වෙත ඇදී ගියා. දැන් සාමාන්‍ය වෛද්‍ය නිර්දේශ දැන් මේ පාන්දුව තුළ පන්දුවක් පාන්දුවක් තුළ ලකුණු 12ක් ලබාගත යුතුයි. ඩිල්ෂාන්ගේ පාන්දුව පාරේ තරම් සාර්ථක නැහැ. කොට්ටා වැලිගන්ස් ක්‍රීඩකයා සුපර් ස්ට්‍රයිකර්ස් ක්‍රීඩකයන් පරාජයට පත් කරමින් මේ අපූර්ව ගණනාතරක මාලාවේ තවත් වටයක් සඳහා සුදුස්කම් ලබන ආකාරය